SL ට්‍රීවිල් අද වීඩියෝෙන් අපි කියන්නේ බෝස්ටොක් FL ට්‍රීවිල් එකේ මාස්ටර් පොම්පේ රිපෙයාර් කිට් එක ගහගන්නේ කොහොමද කියලා. ඇත්තටම මේකේ වොෂර් එක ලීක් වෙලා තියෙන්නේ. පේනවා නේද උඩින් මේ බ්‍රේක් කොයිල් ඇවිල්ලා තියෙනවා. අපි බලමු මේ කොහොමද රිපෙයාර් කිට් එක ගහගන්නේ කියලා. සාමාන්‍යයෙන් ට්‍රීවිල් එකේ පොම්ප ගලව ගන්න 14යි 17යි 13යි අඬුවක්. එතකොට මල්ලේකුත් ඕනේ. පොම්ප ගලවන්න කලින් අනිවාර්යෙන් මේ ඉටි කොලයක් හරි මොකක් හරි යටින් දාගන්න. මොකද බ්‍රේක් කොයිල් පොම්ප ගලවද්දී බිමට හැලෙන්න පුළුවන්. ඒක නිසා මුලින්ම මේ 17 බෙන්ජ් බෝල් යන දෙක මේ විදිහට බුරුල් කරගන්න. ඊට පස්සේ උඩ පින් එකත් ගලව ගන්න අඬුවෙන්. ඊට පස්සේ පොම්ප ඇන දෙක තියෙන්නේ මෙන්න මෙතන. ඒ ඇන දෙක ඉන්නේ 14. ඒතකොට 14න් ඒ ඇන දෙකත් ගලව ගන්න ඕනේ. රැජෙට් එකක් තියෙනවා නම් 14 බොක්ස් එක දාලා රැජෙට් එකෙන් ගලව ගන්නත් පුළුවන්. නැත්නම් 14 රින්ච් එක දාලා ගලව ගන්නත් පුළුවන්. ඔන්න දැන් ඇන දෙක ගලවලා ඉවරයි. ඊට පස්සේ බෙන්ජ් බෝල් ඇන දෙක ගලව ගන්න ඕනේ. මේකේ මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඇනේ පැත්තෙන් එක වොෂර් එකයි පොම්ප පැත්තෙන් අනිත් වොෂර් එක එන්නේ. ඒ ඇන දෙක ගලවුවට පස්සේ පොම්පේ ට්‍රීවිල් එකෙන් ගලවලා ඉවරයි. ඒතර තව එකක් කියන්න ඕනේ. මේකේ එන්නේ බෙන්ජ් බෝල් දිග එකයි කොට එකයි. එතකොට දිග එක පස්ස ලයින් එකට එන්නේ. කොට එක ඉස්සරහා ලයින් එකට එන්නේ. ඔන්න මෙන්න මේ විදිහට මේ පොඩි තට්ටුවක් දාගන්න මල් ඇන දෙකට. මොකද සමහරක් ඒවා ගොඩක් තදයි ගලව ගන්න. ඒකයි. මෙන්න මේ විදිහට ඇන දෙකම ගලව ගන්න. ඊට පස්සේ උඩම තියෙන්නේ සර්කිට් බ්ලොක් එකක්. එතකොට අපිට සර්කිට් බ්ලොක් එක පන්නන්න සර්කිට් ඉන්න අඬුවක් ගන්න ඕනේ. ඒ කියන්නේ ලං කරන අඬුවක්. මෙන්න මේ විදිහට පන්න ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන යටම මල් ඇනේ ගලව ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට පොඩි තට්ටුවක් දාගන්න. මොකද ගොඩක් පිස්ටන් හිර වෙලා තියෙන්න පුළුවන් ඇතුලේ. ඒ නිසා පොඩි තට්ටුවක් දාගන්න. එතකොට තමයි පිස්ටන් දෙක එළියට පනින්නේ. මෙන්න මේ විදිහට. ඔන්න දැන් පිස්ටන් දෙකත් එළියට ගත්තා. ඊට පස්සේ මාස්ටර් පොම්පේ සුද්ධ කරගන්න තැටියකට වතුර ටිකක් දාගන්න. මොකද මේ වතුරෙන් තමයි මාස්ටර් පොම්පේ හොඳට හොද ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට මෙතන වොෂර් දෙකත් පන්න ගන්න. සාමාන්‍යයෙන් අපි මාස්ටර් පොම්ප කපන්න 2000 වැලි කොලයක් අරගන්න. 2000 වැලි කොලෙන් හොඳට සාමාන්‍ය ඔය උඩ හරිය මෙන්න මේ විදිහට මැද ගන්න.
හොඳට වතුරෙන් හොඳට සුද්ධ කරගන්න මාස්ටර් පොම්පේ. ඊට පස්සේ බ්‍රේක් ඔයිල් කෑන් එකත් වතුරෙන් හොඳට හොදගන්න. මෙන්න මේ විදියට. ඔන්න දැන් ඔක්කොම ටික සුද්ධ කරගෙන ඉවරයි. රබර් ග්‍රීස් එකකුත් අරගන්න. එතකොට අපි මේකට මේ මාස්ටර් පොම්ප රිපෙයාර් කිට් එකක් ගහන්නේ. එතකොට කිට් එකට එනවා උඩ පිස්ටන් එක එනවා, යට පිස්ටන් එක එනවා, සර්කිට් බ්ලොක් එක එනවා, යට පිස්ටන් එකේ ඇනේ එනවා, ඩස් බූට් එක එනවා, බ්‍රේක් ඔයිල් කෑන් එකේ ඔසර් දෙකක් එනවා. මෙන්න මේ විදිහට තමයි උඩ පිස්ටන් එක තියෙන්නේ. ඔයගොල්ලන් සාමාන්‍ය ඔසර් ගන්නවා නම් මෙන්න මේ ඇනයක් තියෙනවා, ෆ්ලැට් ඇනයක්. මේ ෆ්ලැට් ඇනේ මීඩියම් ෆ්ලැට් එකක් දාලා මෙන්න මේ විදිහට බුරුල් කරගන්න. ඔන්න විදිහට බුරුල් කරගත්තට පස්සේ ඒ ස්පින් එක ගාව වෙන ඔසර් එක තියෙන්නේ මෙන්න මේ විදිහට. ඒක සාමාන්‍ය අපිට තින්ගල වල දාන්න පුළුවන් ෆ්ලැට් ඇනේ බුරුල් කරගත්තට පස්සේ ඔසර් එක දාද්දී ඔන්න විදිහට දාගන්න තමයි තියෙන්නේ. එතකොට අනිත් ඔසර් එක දානවා නම් අනිවාර්යෙන් හීනි ෆ්ලැට් එකක් අරගෙන මෙන්න මේ විදිහට ඔසර් එක පන්න ගන්න ඕනේ. ඔන්න ඔය විදිහට පන්නගෙන අලුත් ඔසර් එක දාද්දී මේ විදිහට ඔසර් එක යටට හිටින්න දාන්න ඕනේ. ඔන්න ඔය විදිහට තමයි ඔසර් දෙක සෙට් වෙන්නේ. ඊට පස්සේ ආයෙමත් ස්පින් එක දාලා අර ෆ්ලැට් ඇනේ පොඩ්ඩක් ඔබන ගමන් තමයි ඒක තද කරගන්න. මොකද ස්පින් ටෙන්ෂන් එක අල්ලන් ඉන්නවනේ ඒකේ. මෙන්න ඔය විදිහට ඔබන ගමන් ස්ක්‍රූ එක තද කරගන්න. අන්න ඒ විදිහටම තමයි යට පිස්ටන් එකේ ඔසර් එකත් ගා ගන්න ඕනේ. මෙන්න ඔය විදිහට තමයි ඔසර් දෙක තියෙන්නේ. ඒතර පොම්පෙට සෙට් වෙන්නේ යට එක මෙන්න මේ විදිහට. දැක්කනේ ඔසර් ටික එන විදිහ. යට පැත්තට ඔසර් 3යි, උඩ පැත්තට යට එකේ උඩම එක තමයි උඩ පැත්තට තියෙන ඔසර් එක. මේ විදිහට මේ රබර් ග්‍රීස් ටිකක් ගා ගන්න. දාලා ස්ප්‍රින් එක මේ විදිහට දාලා පොම්පෙට දාගන්න. ඊට පස්සේ මල් එකක් හරි ෆ්ලැට් එකක් හරි දාලා යට පිස්ටන් එක හිර කරගන්න ඕනේ. ඒ කියන්නේ මේක යටට ලොක් වෙනවා. ලොක් වෙන්නේ යට මල් ඇනෙන්. ඒ මල් ඇනේටත් මෙන්න මේ වගේ පොඩි ඕරින් එකක් එනවා. ඒක අනිවාර්යෙන් දාන්න. එතකොට අපි පොඩ්ඩක් ඔබාගෙන මෙන්න මේ විදිහට මල් ඇනේ තද කරගන්නවා. තද කරගත්තාම යට පිස්ටන් එක මේ මල් ඇනේ හරහා ලොක් වෙනවා. ඒක ආයෙ උඩට එන්නේ නැහැ. ඒක අපිට තද කරාට පස්සේ බලා ගන්න පුළුවන්. දැක්කනේ යට හරියෙන් ඒක ලොක් වෙලා තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් එහෙම තද කරලා අපිට මල් එකක් දාලා පොඩ්ඩක් මේ යටට පම්ප් කරලා බලන්න පුළුවන්. ඒක අතර දැනෙනවා. ඒ කියන්නේ යට පිස්ටන් එක වැඩ කරන විදිය ඔය මොන විදියට වැඩ කරන්න උඩ පල්ලයට යන්න ඕනේ. ඊට පස්සේ අපි උඩ පිස්ටන් එක දාගමු අර විදියටම රබර් ග්‍රීස් ටිකක් ගාලා යට එක දාපු විදියටම
ඒකත් දාගමු. ඔන්න දැන් මේ පිස්ටන් එකක් දැම්මා. ඊට පස්සේ අපි ඩස් බූට් එක දාගන්නවා. මෙතන ඉන්නේ 13 නට් එකක් එන්නේ. මේ විදිහට බුරුල් කරගන්නවා එකත්. බුරුල් කරගෙන නට් එකත් ගලවලා මේ විදිහට දාගන්න බූට් එක. ඒ ගාම සර්කිට් බ්ලොක් එකක් දාගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ නට් එක දාලා මේක අමුණ ගන්නවා. ඊට පස්සේ සර්කිට් ලොක් එක අපි දාගන්න ඕනේ පොම්පෙට. මෙන්න මේ විදිහට ලං කරලා පොම්පේ කානුවක් තියෙන කානුවට තමයි ලොක් එක බහින්න ඕනේ. ඒක සාමාන්‍ය බැස්සේ නැත්නම් මේ විදිහට පොඩ්ඩක් චුට්ටක් ඒ කියන්නේ පල්ලයට කරගන්න. ඒතොර කානුවට ගාන්න සෙට් වෙනවා. මෙන්න මේ තියෙන දක කානුවට ඔන්න ඔය විදිහට බහින්න ඕනේ. ඊට පස්සේ උඩ ඩස් බූට් එක මේ විදිහට දාගන්න. ඊට පස්සේ බ්‍රේක් ඔයිල් කෑන් එකේ එන ඔසර දෙකත් ගා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඒකට රබර් ග්‍රීස් පොඩ්ඩක් ගාලාම දාන්න. ඒක නම් මෙන්න මේ විදිහට අතින් දාගන්න පුළුවන්. පොඩ්ඩක් එපුව ගම්ම ඒක ගන්නට ඇතුළට බහිනවා. මෙන්න මේ විදිහට බස්සගත්තා නම් හරි. ඊට බ්‍රේක් ඔයිල් කෑන් එක අරන් ගානට අර හිල් දෙකට ලයින් කරගෙන මෙන්න ඔය විදිහට ඇන දෙක තව් දෙකට බැලන්ස් කරලා ඇන දෙක ගානට දාගන්නවා. ඇන දෙක බැලන්ස් එකේ ඔන්න ඔය විදිහට තද කරගන්න. ඔන්න දැන් පොම්පේ අපි කිට් එක ගහලා ඉවරයි. දැන් අපි ට්‍රිවල් එකට හයි කරගමු පොම්පේ. මුලින්ම මේ බෙන්ජ් බෝල්ට් ඇන දෙක අතින් අමුණ ගන්න. ඒ කියන්නේ අර විදිහට ඔසර දෙක දාගන්න ඕනේ. එක ඔසර එකක් ඇතුලෙන් එනවා. ඊට පස්සේ අනිත් එක බ්‍රේක් ලයින් එකෙන් පස්සේ ඔසර ගෙන්නේ. මෙන්න මේ විදිහට. එක පිටිපස්සෙන් එකක් ඉස්සරහින් ඔන්න ඔය විදිහට ඔසර දෙක එන්නේ. ඊට පස්සේ මම අර කිව්වා වගේ දිග බෙන්ජ් බෝල්ට් එක තමයි පිටිපස්සට වැටෙන්නේ. කොට බෙන්ජ් බෝල්ට් එක ඉස්සරහට තමයි වැටෙන්න ඕනේ. ඉස්සර ලයින් එකට. ඔන්න ඔය විදිහට අතේ ගන්න තද කරගන්න. ඊට පස්සේ 14 ඇන දෙක තද කරගමු. ඒකත් මේ විදිහට අතින් අමුණ ගන්න මුලින්ම. ඊට පස්සේ හොඳට තද කරගන්න ඕනේ 14 ඇන දෙක. ඊට පස්සේ 17 බෙන්ජ් බෝල් දෙකත් හොඳට තද කරගන්න. ඊට පස්සේ උඩ පින් එකත් ගහගන්න.
ඊට පස්සේ මෙන්න මේ විදිහට 13 නට් එකත් හොඳට තද කරගන්න. දැන් ඔන්න පොම්පය කරලා ඉවරයි. ඊට පස්සේ අපි බ්‍රේක් ඔයිල් දාගමු. සාමාන්‍ය ට්‍රී වීල් එකට .3 බ්‍රේක් ඔයිල් එක තමයි දාන්නේ. අපි දැන් කැල්ටෙක්ස් එක තමයි දාන්නේ. ඔයගොල්ලොත් පුළුවන් නම් හොඳ වර්ගයක්ම දාන්න. ඒ කියන්නේ ලෝකල් බ්‍රේක් ඔයිල් නැතුව හොඳ වර්ගයක් දාගන්න ට්‍රී වීල් එකට දාද්දි. මෙන්න මේ විදිහට බ්‍රේක් ඔයිල් දාගන්නවා. සාමාන්‍ය මැක්ස් එකේ ඉර ගාවට දැම්මනම් හරි බ්‍රේක් ඔයිල්. මෙන්න මේ විදිහට බ්‍රේක් ඔයිල් දැම්මට පස්සේ ට්‍රී වීල් එකේ අපි හුලං අරගන්න ඕන රෝද තුනේම. මොකද මාස්ටර් පම්පේ ගලවලා හයි කරාම රෝද තුනේම හුලං අරගන්න එක තමයි වඩාත්ම හොඳ. එතකොට අපි මෙන්න මේ විදිහට පැටල් කරලා අල්ල ගන්නවා. අල්ලගත්තට පස්සේ ඉස්සර රෝදේ අරිනවා. ඊට පස්සේ පිටිපස්සේ රෝද දෙකේ තුලං අරගන්නවා. මෙන්න මේ විදිහට හොඳට ඇල්ලුවට පස්සේ නිපල් එක බුරුල් කරාට පස්සේ බ්‍රේක් ඔයිල් යනවා. ඉන්න මේ විදිහට සාමාන්‍ය එක රෝදයක දෙපාර වගේ අරගන්න. රෝදේ හුලං අරිද්දි නිපල් එක ඉන්නේ අටේ රින්ච් එකක් මේ විදිහට දාගෙන පැටල් කරලා අල්ලද්දි මෙන්න මේ විදිහට තමයි හුලං අරගන්න ඕනේ. ඔන්න හුලං ඇරියට පස්සේ පැඩල් එක හොඳට උඩටම ආවා. තව එකක් කියන්න අමතකුණා බ්‍රේක් ඔයිල් හුලං අරිද්දි බ්‍රේක් ඔයිල් අඩියටම බහින එකක් ඉන්නේ නැතුව අනිවාර්යෙන් බ්‍රේක් ඔයිල් දාගන්න අඩු වුණොත් මාස්ටර් පම්පේ රිපෙයාර් කිට් එක ගහලා ඉවරයි. දැන් අපි බ්‍රේක් ඔයිල් එක ලෙවල් කරා. ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේ වගේ තව වැදගත් වීඩියෝ බලන්න අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. මොකක් හරි ප්‍රශ්න තිබ්බොත් comment එකකුත් දාගෙනම යන්න. ඒ වගේම යාළුවෙක්ට බලන්න ෂෙයා පාරකුත් දාන්න. අපි එන ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.